හලෝ කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න අද මම යන්න හදන්නේ ටවුන් එකට. ඉතින් ඕඩර් එකක් තියෙනවා. ඉතින් ඒ ඕඩර් එකට ඕනේ බඩු ටිකක් ගන්න තියෙනවා. ඕනෙක පොඩක් ඇවිදලා මොනා හරි කාලා බඩු ටික අරගෙන අපහු ගෙදර ඇවිල්ලා මට තියෙනවා. ඉතින් මහන්න. ඉතින් අපි යමු දැන්. බඩු ටික අරගෙන ඇවිල්ලා මගේ වැඩ ටික කරගන්න. ඉතින් ඔයාලා වගේ මමත් වැඩ කරගන්න. ඉතින් බස් එකේ තමයි යන්නේ. ඉතින් බස් එකේ කෙනෙකුට ටිකක් වෙලා ඉන්න ඕන පාරට වෙලා. ඉතින් මට බස් එක ඇවිල්ලා ඔන්න මම බස් එකේ දැන් යන ගමන් තමයි ඉන්නේ. ඊළඟට මුලින්ම මම ගියේ රෙදි ගන්න තැනට. ඉතින් ගොඩාක් අලුත් ඩිසයින් නම් ඇවිල්ලා තිබුණ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඒවා තමයි තිබුණේ මෙතන ගොඩාක්. ලෝන් රෙදි නම් තිබුණා මෙතන මේවා ටිකක් ගණන්. මොකද මේ වගේ ඇඳුමක් වහලා ටිකක් වැඩි ගානකට තමයි අපි දෙන්න ඕනේ. නැත්තම් ඒක පාඩුයි. ඉතින් ඔන්නේ ළඟම තියෙනවා නූල් කඩයක්. ඉතින් මගේ නූල් වගේ කුත් ඉවරලා තිබ්බේ. ඉන්න මම ඒකත් ගන්නාවටක් ගාලා. ඉතින් මේ මට චොක්ලට් එකක් කන්න හිතනවා. මම ටවුන් එකට ආවොත් අනිවාර්යෙන් චොක්ලට් එක කාලා තමයි යන්නේ. ඉතින් මම ඒකත් කාලා ඊට පස්සේ මට හිතෙනවා ජූස් එකක් බොන්න ඕනේ කියලා රසනෙත් හින්දා ඊට පස්සේ මම ජූස් එකකුත් ඔන්න බිව්වා. ඉතින් ඔන්න මම දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ වැවට හරියම ආසයි. බස් එකේ යනකොට මේ පැත්තෙන් ඉඳගන්නේ අනිවාර්යෙන්ම. ඉතින් වැව බලාගෙන යන්න ඕනේ හින්දා. ඉතින් මම එච්චරකට මෙතෙන්ට මාරම ආසයි. ටවුන් එකේ පොඩි පොඩි වීඩියෝස් තමයි දැම්මේ. ඉතින් හේතුව මේ මගේ පළවෙනි පාර මහන්න කියලා දුන්නාට මේ වගේ දේවල් නම් ගොඩාක් කරන්න දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන් ආසයි නම් අනිවාර්යෙන්ම මේ වගේ වීඩියෝස් මහන වීඩියෝස් වලට අමතරව අරගෙන එන්න. ඔන්න මම දැන් ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා ඉතින් මම වොෂ් එකක් දාගෙන ගෙනවපු බඩු ටික හිමස් කරගෙන දැන් මම බ්ලොග් එක කපන්න තමයි හදන්නේ. ඉතින් අද පුළුවන් තරමක් මම එඩිට් කරගන්නවා. ඉතින් ඊටු ටික පටන් ගන්න හෙට උදේ. ඉතින් ඔයගලන්ට හෙට උදේ ටිකත් මම මේ වීඩියෝ එකටම එකතු කරන්නම්. දැන් මම බ්ලොග් එක අඳින ගමන් තමයි ඔන්න ඉන්නේ. ඉතින් ඔයගලන්ට මම අර කලින් දවසේ කියලා දුන්නු කහපාට ගවුම් මහන වීඩියෝ එක. කියන්නේ මගේ මුල්ම වීඩියෝ එක. අන්න ඒ වීඩියෝ එකේ වගේ තමයි මේකේ රෝස පාට ගවුමේ ඩිසයින් එක කියන්නේ. ඉතින් මම ඒ විදිහටම තමයි බ්ලොග් එක කපන්නේ. මම දැන් මේ රෝස පාට ගවුමේ ඔක්කොම කොටස් ටික කපලා ඉවරයි. ඉතින් මට තව තියෙනවා ගවුම් දෙකක් කපන්න. ඉතින් ඒ දෙකේම ඩිසයින් එක එකම ඩිසයින් එකක්. ඉතින් මම හිතුවා ඒ ටිකත් කපලා ඉවර කරන්න ඔක්කොම. මොකද දැන් ටිකක් රෑ වෙලා තියෙන්නේ. මම හිතුවා හෙට මහන්න පටන් ගන්න ඕනේ කියලා. අද කපලා ඉවර කරනවා මේ ඔක්කොම ටික. ඉතින් ඔයාලත් මහන්න ඉඳ ගන්න කලින් ඇඳුමට ඕනි ඔක්කොම කොටස් ටික කපලා මහන්න ඉඳ ගන්න. ඉතින් එතකොට ඔයාලට ගොඩාක් ලේසි. ඉතින් ඔන්න මේ දෙවෙනි දවසේ උදේ ඉතින් වැස්ස ගතියක් තියෙනවා. ඉතින් උදේ ඉඳන්ම වහින්න වගේ තමයි හදන්නේ. ඉතින් අපි යමු වැඩ පටන් ගන්න. මම ඉතින් ඕනි කරන නූල් ටික තෝරගෙන ඔලොක් එකටත් දාලා මහන මැෂින් එකටත් දාලා ඉතින් දැන් මහන තමයි හදන්නේ. ඉතින් අද මම සම්පූර්ණයෙන්ම මේ ගවුම් තුනම මහන්න ඕන. මොකද හෙට මම මේක පෝස්ට් ඔෆිස් එකට බාර දෙන්න ඕනි හින්දා. මහනකොට වාමාන ඇඳුමට ගැලපෙන විදිහටම නූල් තෝරගන්න බලන්න. ඉතින් එතකොට හරිම ලස්සනයි. මම ඔයාලට කලින් මහන්න කියලා දුන්න ගවුමේ තේරෙන තැනක් තියෙනවා නම් දැනති තැනක් තියෙනවා නම් ඒ වගේම අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාලා ඔයාගේ ප්‍රශ්නේ අහන්න. ඉතින් අනිවාර්යයෙන් මම ඒකට උත්තර දෙනවා. මම දැන් මේ රෝස පාට ගවුමේ වැඩ ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඕලොක් කරලා වාටි මහලා හැමදේම ඉවර කරගෙන තියෙන්නේ. ඉතින් මම හිතුවා එක දිගට මහපු හින්දා චොට්ටක් නිකන් ඉන්න ඕනි කියලා. ඉතින් මම හිතුවා ඒ අතරේ අඹ ගෙඩියක් කන්න ඕනි කියලා. ඒ දවස්වල අඹ තියනවා ගොඩක් ගස්වල. ඉතින් මම හිතුවා මටත් අඹ ගෙඩියක් කන්න ඕනි කියලා. ඉතින් ගොඩක් උඩ තමයි අඹ තියෙන ගෙඩියක් හදාගත්තා. ඊට පස්සේ මම මේක මේ විදිහට කපා ගත්තා. අරතුරක් හරි එළවලුවක් හරි කැපුවොත් ඒක නිකන් ලස්සනට කපන්න ඕනේ. මම ඒක ඉතින් ආස විදිහට කපාගෙන මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් දාලා ඉතින් මම ඒක කෑවා. ඉතින් දැන් මම ආපහු මහන තමයි මේ හදන්නේ. මට කිව්වේ එකම ඩිසයින් එකේ ගවුම් දෙකක් මහන්න තියෙනවා කියලා. ඉතින් ඒක තමයි දැන් මම මේ මහන්න හදන්නේ. ඉතින් මේකත් මම කොහොම හරි අද දවස් ඇතුළත මහලා ඉවර කරන්න ඕන. මොකද මට දැන් මේක හෙට දෙන්න ඕනේ. මහපු ගමට වඩා නම් මේක ටිකක් වෙලා යන ඩිසයින් එකක්. මොකද මේකේ අත් දෙක දිගට දාන්න ඕනේ. ඒ වගේම ඉලාස්ටික් එකක් දාන්න ඕනේ. වගේ වැඩ ගොඩක් මේ ගවුමේ තියෙනවා. ඉතින් මම කොහොම හරි ඉක්මනට ඉවර කරා. මේ දෙකම එකම සයිස් එකේ ගවුම් දෙකක් එකම ඩිසයින් එකට තියෙන. මුලින් ගවුමට වඩා ගොඩක් වෙලා ගියා මට මේ දෙකම හරි ඉවර කරගන්න. ඉතින් මම ඔක්කොම ටික මේකට දැම්මේ නැහැ. ඉතින් ගොඩක් වෙලා යන හින්දා එතකොට වීඩියෝ එක දික් වෙන හින්දා ඉතින් මම තනින් තමයි මේකේ වීඩියෝ ටික එකතු කරේ ඔයගොල්ලන්ට බලන්න. ඉතින් මම දැන් මේකේ වැඩ ගොඩාක් ඉවර කරලා තියෙන්නේ. ඉතින් ගවුමේ සම්පූර්ණම වගේ මහගෙන තියෙන්නේ. දැන් මට තියෙන්නේ සයිඩ් මෝට් කරලා ගවුම් දෙකේම ඒ වගේ මේ ටික ඔලොක් කරලා යට පාටිය මහගන්න එක තමයි. දුම් මහන්නත් මේකට හරියටම ගැලපෙන නූල් තමයි තෝරගෙන තියෙන්නේ. ඊට ඔයත් මතක ඇතුව මම කලින් කිව්වා වගේ මේ විදිහට කරන්න. ඔයාලටත් පොඩ මහනකොට අනිවාර්යයෙන් මේ විදිහට මහන්න පුරුදු වෙනවා. ඉතින් බැරි වෙන්නේ නැහැ. ඉතින් මමත් මුකුත්ම දන්නේ නැතුව තමයි මේක පටන් ගත්තේ මහන්න. ඉන්න පටන් ගත්තා එළිය හොඳටම වැස්ස. ඉතින් මට තව චූටි වැඩ ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ ටිකත් කරමු.
මම හදන්නේ දැන් ගවුම ඔලොක් කරගන්න තියෙන ඔක්කොම ටික මම දැන් ගවුම් දෙකේම ඔලොක් කරගන්නවා. ඉතින් බිස්නස් එකක් පටන් අරගෙන කරන කෙනෙක් නම් ඉතින් ඔලොක් එකට නූල් වාට ඇඳුමේ පාඩටම ගැලපෙන්න කරගන්න බෑ. ඉතින් මුලින් මොකද ඒකට වියදමක් යන හින්දා මම කියන්නේ ඔලොක් එකක් අත්‍යවශ්‍යම නෑ මුලින්ම වාට ඔලොක් එකක් නැති වුණත් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔලොක් එකක් නැත්නම් මෙන්න මේ විදිහට කරලා බලන්න. ඔයා තෝරගන්නකොට තෝරගන්න ඕනි රෙදි තමයි. ගොඩක් නූල් ඇදෙන්නේ නැති රෙදි. ඉතින් මම දැන් මේ මහන මාස රෙද්දෙත් නූල් ඇදෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ප්‍රමාණයකට තමයි නූල් ඇදෙන්නේ. ඉතින් මේ විදිහට කරලා බලන්න. දැන් මම ගවුම් තුනම මහලි ඉවරයි. දැන් ටිකක් රෑ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න මේ 3 වෙනි දවසේ උදේ ඉතින් අද මම ඊයේ මහපු ඇඳුම් ටික ඔක්කොම පැක් කරලා පෝස්ට් ඔෆිස් එකට බාර දෙන්න යන්න ඕනේ. ඌවත් තියෙනවා වැස්ස ගතියුත් තියෙනවා වගේ. ඔන්න ඉතින් මම දැන් මහපු ඇඳුම් තුනම ළඟට ගත්තා. මොකද එතකොට මට ලේසි අහට මෙහෙට යන්න ඕනේ නැහැ. ඉතින් මේ වගේ පොඩි පොඩි අඩපාඩු තියෙනවාද කියලාත් මම චෙක් කරලා බලලා තමයි පැක් කරන්න පටන් ගන්නෙ. ඉතින් මුලින්ම මම මේ රෝස් පාඩේ ගම තමයි පැක් කරන්නේ. මෙන්න මේ විදිහට මම ඔයාලට මම අර කලින් වීඩියෝ එකක් කරලා තිබුණේ. ඉතින් ඒ වගේ දේවල්ම තමයි මම මේකට පාවිච්චි කරන්නේ පැක් කරන්න. ඉතින් මේ හරිය චුට්ටක් අඳුරුයි වගේ පේන්නේ. හේතුව අවුව එනවා යනවා. මං හිතන්නේ වැස්සක් එන්න වගේ තමයි හදන්නේ. ඉතින් ඔන්න මම මේක පැක් කරන අතරේ හිතුවා පොඩි බන් එකක් කාලා කොෆි එකක් බොන්න ඕනි කියලා. ඉතින් ඔන්න මම ආයෙම ඊළඟ ඇඳුම් දෙක පැක් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ දෙක මම එකකට තමයි පැක් කරන්න ඕනේ. ඉතින් කොහොම හරි මේක ලස්සනට නම්වලා අවුලක් එන්නේ නැති වෙන්න මම මේක දාන්න ඕනේ. ඉතින් මේ කස්ටමර් මගෙන් මේක ඉල්ලලා ගොඩාක් කල් දවස් ටිකේ වැඩත් එක ගොඩක් බිසි වුණු හින්දා මට බැරි වුණා ඉක්මනට මේ ඕඩර් එක යාට යවන්න. ඉතින් එයා ගොඩක් දවසක් මේක එනකම් බලාගෙන හිටියා. ඉතින් ඒක හින්දා මං හිතුවා එයාට පොඩි gift එකක් යවන්න ඕනි කියලා. මේ වගේ cute ලස්සන ඉයරින් දෙකක් මං එයාට යවුවා පාර්සල් එකට දාලා. මම ඇඳුම් ටික නවලා පැක් කරලා ඔක්කොම කරගෙන තියෙන්නේ. ඉතින් දැන් මම යන්න හදන්නේ ඒක පෝස්ට් ඔෆිස් එකට බාර දෙන්න. ඉතින් යමු මාත් එක්ක මම අද පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ඒක බාර දීලා මොනවද කරන්න කියලා බලන්නත් එක්කන්. ඉතින් මම දැන් පොඩි දුරක් යනකොට හොඳටම වහින්න පටන් ගත්තා. ඉතින් හයියෙම වහිනවා. ඉතින් හොඳ වෙලාවට මම හන්දියට ඇවිල්ලා ටිකක් වෙලා ඉන්නකොට මට බස් එක ආවා. ඉතින් ඒ නිසා මට ඉක්මනට ටවුන් එකට යන්න පුළුවන් වුණා. දැන් මම මේ පෝස්ට් ඔෆිස් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉක්මනට මම මේක බාර දීලා කන්න උනර දෙයක් ගන්න යන්න ඕනේ. ඉතින් මම ওই පොඩි පොඩි දේවල් ටිකක් ගන්නවා මේකට. ඉතින් අරගෙන දැන් මම මෙහෙමම ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මම වීඩියෝ ගොඩක් දික් වෙන හින්දා පොඩි පොඩි වීඩියෝස් තමයි ගත්තේ. කොහොමද ඉතින් ඔයගලන්ට ඉතින් ඔන්න මම දැන් තමයි ගෙදර ආවේ. ඉතින් මම ආව විතරයි. ඉතින් මෙහෙම තමයි ඔන්න ඕඩර් එකක් තියෙනකොට මගේ දවස ගෙවෙන්නේ. අහන්න කියලා දෙන වීඩියෝස් වලට අමතරව දිගටම ඔයගලන්ට මේ වගේ වීඩියෝස් අරගෙන එන්නම්. ඔයගොල්ලෝ කැමති නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් වෙනදා වගේ මාව අදත් අහගෙන හිටියට බලාගෙන හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් thank you. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.